ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. කරුණා කරලා මම මේ කියන්න යන කතාව තැන් වල කියා යන්න. මේ බයිබල් කතාවක් එකක්ම කියන්න බා. තනින්ද මම මේ කතාව පටන් ගන්නවා. හරි. අපි ජෝන් ද සිල්වා රඟහලින් පටන් ගන්නවා. එදා ජෝන් ද සිල්වා එකේ උද්දිකගේ නාට්‍යයක් බලලා මමයි පුස්තේ ගියා බස්යක් අල්ලන් ටවුන් හෝල් එකට. එදා පොතේ තිබ්බා. අපි දෙන රහ්මානියා හෝටලෙන් පේන්ට් එකක් කුක් ගහලා කොකා කෝලා බෝතලෙකුත් අරගෙන ඔන්න ලාස්ට් බස් එකේම කෝල්ට් එකට ගියා. ඒ කොලා බවනත් එක බස් එකක් වෙනවා. එදා සීට් ගන්නට විතරකින් අපි දෙන්න සීට් එකක් හම්බුණා. අපිට පිටිපස්ස සීට් එකේ හිටිය දවසේ පොකට් ගහපු සල්ලි ගණන් කර කර යන කොල්ලෝ දෙන්න කරපු වැඩේ කැත්තයි කියන උන් දෙන්නම කතා වෙනවා අපිට ඉස්සරහින් නාකි උන් දෙන්න බස් එකේ තනියම යන කෙනෙකුට කුරුමානම් ගත්තා. ඒ අතර කෙල්ලට තනියම යන එකට බනිනවා. අපේ වම්මත් පැත්තේ නම් හිටියේ මානව දයාවගෙන විතරම පත්තරේට ලිපි ලියන උන් දෙන්න. මේ දවස්වල ජීවත් වෙන මාතෘකාවක් නෑ කීතිය අපියා හොරේ බලනවා. කොහොම කතා බහ තමයි තැන් හැම වාක්‍යයක්ම වගේ මේ බස් එකේ. ඔයාට මතක තියාගන්න ඉස්සරහ සීට් එකේ හාමුදුරුවෝ නීති කිරමින් යන බව. ඒ අතර අපි අපේ කතාව පටන් ගන්නවා. නම් උඹේ කතාවට එකක නැහැ. නාට්‍ය කලාව මේ විදිහට තවත් කරන්න බෑ. බලපං අපේ ජීවිත දිහා. හරියට කණ්ඩ නෑ, අඳින්න නෑ, ඉන්න තැනක් නෑ. මොකක්ද මේ? ආල කන්නේ කමක මහත කියන්නේ නාට්‍ය කලාව ඇරෙන්න වෙන කිසි දෙයක් හරියට කරන්න බෑ. අවත් ඔය අපේ මේ ජීවිත වෙනස් වෙන්නේ. බස් කොණ්ඩ වේගෙන් යනවා. ටිකටම සිරිකට ගහනවා. ඉරිදා පාරතරමක් ආලුයි. මේ දැන් කොහොල පහුණා. හොඳ බස් එක ළඟම වේග. මිනිහා හොඳටම අද්දබද්ද කල්ලලා උනුලේ දහරින් කදුලින් සුසමෙන් මාමිය යන්නම් පෙම්ලොව පාමු පෙර හෝ මේ ඉන්නේ ලාස්ට් බස් එකේ කට්ටිය ගෙවල් දොරවල් වලට යනවා වෙන්න සන්තෝෂයි බොහොම සන්තෝෂයි. අරේ යම් මාස්තර ඔයි දිව්වනම් වදනෝදී ඉඳ ගන්න මැරිලා වැටලා අපිට කරදර කරන්නේ ආල කන්නිය මිනිස්සු එහෙම බෑනේ සමහර ගහන්නත් හැදුවා. ඒ බේපත් ඉස්සරහ පොල්ල බදාගෙන අපි දිහා බලාගෙන මම දැන් බස් එක ආයෙත් හොරන බල ඇතියන් අපි අපේ කතාවලට සමහරු අඩනේ සමහරු මරණි ඒ දේවත මේ පොඩ බාන වගේ පොඩ බාන නෑ කවුරුත් දේවත ගණන් ගත්තේ නෑ. ඒ මිනිහා දිගටම මොනාදෝ කියලා කෑ ගහන ගත්තා. කොහෙ ලැබුණත් තේරෙනවනේ මේ පාළු බස් එකේ ඒ බස් එක මොන කතාවද? අනව දීලකට වෙච්ච වැඩේ. මෙන්න මිනිහා එකපාරට බස් ඩ්‍රයිවර් කෙනෙක්ට බැලුවා. මේ ඩ්‍රයිවර් උන්නේ කිව්වමාල බස් එක නවත්තනවායි. කිව්වමාල නවත්තන. අල හවත්තුව කිව්වමාල නවත්තනවායි. ඔන්න ඉතින් බේබද්දගේ බලකිරීම මත බස් එක රැ කඩයක් ළඟ නැවැත්තා. මේ මහ පුදුම බේබද්ද ඔන්න මඟුලක් නටන්න යනවද කියලා අපි දැන් මොම බලාගෙන. මෙන්න මිනිහ එකපාරට කඩේට දිව්වා. මෙන්න යපෝ මුළු බස් එකටම මිනිහගේ සංතාය. කොකා කෝලා පිස්ටල් ගෝ ලිෆ්. මල්ලේ මේ
සියලුම ගුරුතුල එකම එක බස් එකක් ඇතුලේ එකම හේතුවක් නිසා කෑ ගහනවා. ඒ ඩ්‍රයිවර් අයියේ සින්දුව දාන්න සින්දුව.
මට කියනවා තමුසේ ඒ ගෑණි තමුසේව ප්‍රශ්න වලට එහෙම අරගන්න එහෙම නැද්ද තමුසෙත් එක්ක? අපෝ යමදිතුමෝ මේ ඒව බොහොම පුත්‍රික දේවල් නේ. ඒව මොකටද මේ වෙතන්නේ? ඒව තමයි ඔය වෙතන්න ඕන. දැන් බලන්න පොඩ්ඩක් මගේ දිහා. මට දරුවෝ නැහැ. මොකක්ද හේතුව? මගේ ගෑනට හැමතිස්සෙම ලෙඩ ඕන. හැමතිස්සෙම කෑම ජාන කන්නයි නිදා ගන්නයි ඕන. මම වගේම බහලා. ඉතින් දොස්තරලා මෙහෙම කියනවා. Miss and Mrs. John, ඔයගොල්ලන්ගේ ලේඛිරි පාත් වලට වඩා උකුයි. ඔයගොල්ලන්ට අඟලක් හම් ජීවත් වෙන්න ඕන. ඔය හැට කණේ කන්නවත් කියලා. හම්සේ දාන්න අන්තිමට දොස්තරලා කන්න කිව්වේ තමුසෙලා කන කෑම තමයි ඔය. දොස්තරලා නම් කියනවා දුවන්න කියලා. කොහෙ කියලා දුවන්නද ඔය? උඹටත් ඉතින් ආණ්ඩුව පෙරදුනම දුවන්න වෙනවනේ. හම්සේ දාන්න මායි මගේ ගෑණිගේ දෙන්නගෙන් දෙන සන්තෝෂ වෙන්නේ නැහැ. එයා මට ගොඩාක් ආදරේ. මාත්‍යාට ගොඩාක් ආදරේ. ඉතින් මං කිව්වා මගේ රත්තරනේ මම තමුසෙත් එක්ක තරහ නෑ. තමුසේ ඕනෙම මිනිස්සෙක්ගෙන් ගිහින් සන්තෝෂ වෙන්න. ඒත් එක හිතන තරම් ලේසි නෑ ඔය. ඒත් එක හිතන තරම් ලේසි නෑ. මේව ජීවිතද? තමුසේ හරි අසාධාරණයි ඔය. තමුසේට දරුවා 3 දෙනෙකුයි ගෑණියෙකුයි 4. මට කවුද? මට කවුද? යන්න කිව්වම අහලා. පොඩ්ඩක් ඉන්න. මේ රුපියල් 5000 දැන් තියාගන්න. පස්සේ දවසක එනකොට ගෑණි බලන්න. තමුසේගේ ගෑණි කිව්වා තමුසේටයි දරුවන්ටයි හොඳට සලකන්න. මං දන්නවා වරවංශ. ඒක ඉන්නේ කැමැත්තකින් නෙවෙයි. මං ඒකිව කොටු කරේ. ඒක හැමදාට මතක වෙන්නේ නේද? යන්න